අයිබෝවන් ළමයි 2025-26 ඔලෙවල් විද්‍යා පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේකේ රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව ප්‍රශ්නයක් විදිහට සාමාන්‍යයෙන් පේපර් වල දැකලා තියෙන රසායන විද්‍යාවට එන්නේ විද්‍යුත් රසායනය අර විද්‍යුත් විච්ඡේදනයයි විද්‍යුත් රසායනික කෝෂයි. භෞතික විද්‍යාවේ නම් එක එක අවුරුදු වල වෙනස් වෙනවා. ගොඩාක් දුරට තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව චුම්බක. එතකොට ඊට අමතරව ඔය දැන් මේ අවුරුද්දේ තියෙනවා වගේ ආලෝක වර්ධනය, පරාවර්තනය සහ තාපය කොටස් වෙන්නත් පුළුවන්. ඒක අපිට හරියටම කියන්න බෑ. වෙනස් වෙලා තියෙනවා. හැබැයි මෙතෙක් ගොඩක් අවුරුදු වල ආවේ ඔය චුම්බකයි ඉලෙක්ට්‍රොනික විද්‍යාවයි තමයි මෙතෙන්ට ආවේ. බලමු එතකොට 9A. ඒ කියන්නේ රසායන විද්‍යාව ප්‍රශ්නේ. මේකේ මම චුට්ටක් මේක තියෙන එක කියවන්නම්. මොකද ඒකෙන් ගන්න දෙයක් තියෙන නිසා. මේකේ තියෙනවා කොපර් ලෝහයේ නිස්සාරණයේදී කොපර් ලෝපස් කර කිරීමෙන් ලබා ගන්නා අශුද්ධ ලෝහය පිරිපහදු කර ලබන්නේ විද්‍යුත් ප්‍රසාදනය යනුවෙන් හැඳින්වෙන විද්‍යුත් විච්ඡේදන ක්‍රමය. ඒක උගන්වලා නැහැ විද්‍යුත් ප්‍රසාදනය කියලා එකක්. එතකොට මේ ප්‍රශ්නේ කියලා බය වෙන්නේ නැහැ. අපිට කලින් උගන්වපු බෑන් තමයි ලියන්න තියෙන්නේ. රූපේ දක්වා ඇති පරිදි ඇනෝඩය ලෙස අශුද්ධ කොපර්ද. රූපෙත් පොඩ්ඩක් ඇඳ ගන්නම්. විභාගයේදී ඔයගොල්ලෝ ගාන කියවන ගමන් මේ සිද්ධිය බලන්න ඕනේ. එතකොට මේකේ තියෙනවා ඇනෝඩය ලෙස අශුද්ධ කොපර් ලෝහය. එහෙම තියෙනවා. තඹ කොපර් කියන්නේ තඹනේ. ඊළඟට කැතෝඩය ලෙස මොකක්ද පිරිසිදු කොපර් දහඩුවක් තියෙනවා. එතෙන්දී මේ ගානේ වැදගත්කම තමයි මේකේ පෙන්නලා දීලා තියෙනවා ඇනෝඩය ධනාග්‍රේ කියලා අපිට ඔන්න මතක තියාගන්න ඕනේ නැහැ. එතකොට ඒකෙදි කැතෝඩය ඍණාග්‍රේ විදිහට ඒගොල්ලෝ පෙන්නලා දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ කොපර් සල්ෆේට් ද්‍රාවණයකුත් තියෙනවා. හැබැයි ආයි මේකේ ප්‍රශ්නේ කියනවා ඇනෝඩය ද්‍රාවණගත වන කොපර් ඇනෝඩයෙන් ද්‍රාවණගත වන කොපර් අයන කැතෝඩය මත නිදිගත වේ. ඇනෝඩේ දනනේ මේකෙන් දියවි එන කොපර් කැතෝඩේ මත තැම්පත් වෙනවා. ඒක තමයි නිදිගත වෙනවා කියන්නේ. අශුද්ධ ලෝහයේ අඩංගු අපද්‍රව්‍ය රොන් බොර ලෙස බඳුන පතුලට වැටෙන අතර එහිදී රන් හා රිදී වැනි යටිනා ලෝහ අල්ප මාත්‍ර වශයෙන් අඩංගුයි. ඒකේ තියෙන අශුද්ධ ලෝහයේ අපද්‍රව්‍ය මේ පල්ලෙහා බොර විදිහට තැම්පත් වෙනවා කියලා කියන්නේ ඔය සාමාන්‍යයෙන් ඔය මේක කියනවා කොපර් ලෝහෙත් එක ගන්නකොට ඔය රත්තරන් රිදී වගේ ලෝහ පල්ලෙහා තැම්පත් වෙනවා කියලා බොර විදිහට. අශුද්ධ ලෝහයේ ඇතුළත් යකඩ හා සිංක් වැනි ලෝහ නිදිගත නොවි ඒවා අයන ලෙස ද්‍රාවණයට එකතු වෙනවා. සමහර ලෝහ තියෙනවලු අයන විදිහට ද්‍රාවණයේ දිය වෙන. මොනවද? යකඩ සහ සිංක් වගේ ඒවා ද්‍රාවණගත වෙනවා. එතකොට රෝම ඉලක්කම් 1. ඇනෝඩයේ හා කැතෝඩයේ සිදුවන අර්ධ ප්‍රතික්‍රියා පිළිවෙලින් වෙනම ලියන්න. මේකේ ලොකුවට කල්පනා කරන්න දෙයක් නෑ. අපි දන්නවා ඇනෝඩේ දියවි යනවා. ඉතින් එතකොට තඹ දිය වෙනවා. දිය වෙනවා නම් ඒගොල්ලන්ගේ මොනවා හරි පිට වෙනවා. පිට වෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන පිට වෙනකොට කොපර් හදන්නේ ධන දෙක අයන කියලා මතක තියන් යනවානේ ඔයගොල්ලෝ. මේ ධන දෙක බැලන්ස් කරන්න ඉලෙක්ට්‍රෝන දෙකක් දානවා. එතකොට ඔන්න එක ප්‍රතික්‍රියාවක් හරි ලකුණයි. ඊළඟට මෙයා මත තඹ තැම්පත් වෙනවා කියනවා නේද? එහෙනම් ඉතින් මේ ද්‍රාවණගත වෙන්නේ ධන අයනනේ. තඹ අයන ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් තඹ බවට පත් වෙනවා. මේකේ සොලිඩ් එකක්. මේක ජලීය. මේක සොලිඩ් එකක් ඝන. එතකොට හම්බෙන්නේ ලකුණ ඕකේ. ඊළඟට රෝම ඉලක්කම් 2. ඔයගොල්ලෝ කලින් බලාපොරොත්තු වුණ ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒක ඒ කියලා තියෙන විදිහට මේ වැඩේ ලියන්න තමයි තියෙන්නේ. ඒතර හැම එකම කටපාඩම් කරලා යන්න එපා. පදනමක් ඇතුව මේ මොකද්ද වෙන්නේ කියලා දැනගෙන මේ ප්‍රතික්‍රියා ලියන්න. රෝම ඉලක්කම් 2. විද්‍යුත් විච්ඡේදනයේදී කාලයත් සමග කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණ තීව්‍රතාව සම්බන්ධයෙන් කුමක් නිරීක්ෂණය කළ හැකිද? ඔන්න කොපර් සල්ෆේට් ද්‍රාවණය තියෙනවනේ. මේ ද්‍රාවණයේ කොපර් අයින් වෙනවා නම් තමයි ද්‍රාවණයේ නිල් පාට අඩු වෙන්නේ. ඒ නිසා බැලුමට ඇත්තට මුලින්ම මටත් හිතුනේ පළවෙනි සිතුවිල්ල ඒක තමයි ආවේ. ඒක නෙමෙයි. මෙයාගේ අයන ගැලවිලා මෙයා ගැලෙනවනේ. එතකොට ද්‍රාවණයේ තියෙන අයන වලට මොකුත් හානියක් වෙන්නේ නැහැ. වර්ණයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒකට උත්තරේ එන්නේ වෙනස් නොවේ. ඒ ගොඩාක් අය ලියන්නේ නැති නිල් පාට ටික අඩු වෙනවා කියලා අර පරණ පුරුද්දට ඒක නෙමෙයි මෙතන තිබ්බේ.
ඒ කතාව කියවලා අපි මේක උත්තර ලියන්න ඕනේ. රෝම ඉලක්කම් 3 යකඩ මේ ඒ ලෝහ සක්‍රියතා ශ්‍රේණිය අයත් කරගන්න ස්ථානයේ පදනම් කරගනිමින් පහත් සංසිද්ධි වලට හේතු. යකඩ සහ සිංක් වැනි ලෝහ නිදිගත නොවි අයන ස්වරූපයෙන් ද්‍රාවණයට එකතු වේ. මේ සක්‍රියතා ශ්‍රේණියේ මෙතන මේ කතාව කොපර් කියන ලෝහයයි. ඊට පොඩ්ඩක් උඩින් ඉන්න යකඩ සිංක් ගැනයි. ඊට පල්ලෙහායින් ඉන්න රත්තරන් රිදී ගැනයි නේද? එතකොට මේකේ මෙහෙම ද්‍රාවණයට එක් වෙන්නේ ඇයි කියලා අහුවොත් එහෙම කොපර් වලට වඩා සක්‍රියතාව මොනවා නිසාද? වැඩි නිසා. එතකොට කොපර් වලට වඩා සක්‍රියතාව වැඩි නිසා. ඇත්තටම මේක මමත් පේපර් එක ලියලා බලනකොට මේකට මේ තව හේතු ඇති කියලා කල්පනා කළා. ඒ වුණාට මේ සරල හේතුව ලිව්වා නම් ඇති. සක්‍රියතාව වැඩි නිසා. සිම්බල් B වල රන් රිදී වගේ ලෝහ රන් බොරවල පවතී. ඒ කියන්නේ එතකොට දාන්න ඕනේ කොපර් වලට වඩා සක්‍රියතාව මොනවා නිසාද? අඩු නිසා. ඒකේ බැරෑරුම්ම කල්පනා කරන දෙයක් තිබිලා නැහැ. ලකුණු හරිනේ 2යි 2යි 3යි 4යි 5යි. ඊට පස්සේ රෝම ඉලක්කම් 4. රන් බොරවල ඇති අනෙකුත් අපද්‍රව්‍ය වලින් රන් හා රිදී වෙන් කර ගැනීමට සුදුසු ක්‍රමයක් නම් කරන්න. එතකොට මේකේ තියෙනවා මෙහෙම. රන් හා රිදී ඝනත්වයෙන් ඉහළ ලෝහ වේ. ඉහළ ඝනත්වයෙන් යුතු ලෝහවලත් ඒ දෙන්න වෙන් කරගන්න දැන් උදාහරණයක් ඕක මතක් වෙන්නේ අපිට මිශ්‍රණ පාඩමේ. මිශ්‍රණ පාඩමේ සාමාන්‍ය ගල් කැටයි මැණිකුයි තියෙනකොට වතුර පාරකට ඇල්ලුවට පස්සේ සාමාන්‍ය ගල් කැට වේගෙන් ඉස්සරහට යනවා මැණික් කැට අර රැඳෙනවනේ ඒකේ. අන්න ඒ සිද්ධියම තමයි මෙතන තියෙන්නේ. එතකොට ජල පහරකට ඇල්ලීම ඒක තමයි තියෙන්නේ. ඒක අතනින් තමයි අපි ගලප ගන්න ඕනේ. රෝම ඉලක්කම් 5. ඒකට හරිනේ ලකුණයි. 3යි දැන් 6ක් ලකුණු හරි. අපි බලමු ඊට පස්සේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟට රෝම ඉලක්කම් 6. කොපර් වල සාපේක්ෂ පරමාණුක ඉහත ක්‍රමයෙන් ලබා ගන්නා කොපර් වල සංශුද්ධතාව ස්කන්ධය අනුව 99.95යි. ඒකින් අපි දැනගන්න ඕනේ ඔය ග්‍රෑම් CA ඒ වගේ සංශුද්ධතාව අඩු එකක් ගත්තහම ඕකේ ඇත්තටම තියෙන්නේ තඹ නම් ග්‍රෑම් 99.95යි ඉතුරු පොඩ්ඩ තමයි අපද්‍රව්‍ය තියෙන්නේ කියන එක. ඒ ප්‍රතිශතයනේ කියව ගත්තේ. අපිට කියනවා M කොපර් ග්‍රෑම් CA එකට අංගු කොපර් පරමාණු සංඛ්‍යාව. ඒතර ඇත්තටම කොපර් මෙච්චරයි තියෙන්නේ. පරමාණු ගණන් හොයන්න කලිනුත් වීඩියෝ දාලා තියෙනවා මේ රසායන විද්‍යාව මේවත් එක සෙල්ලම් කරද්දී පරමාණු ගණන් එක්ක අපි මවුල කියන සංකල්පයට යන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ එහෙනම් ස්කන්ධ මවුල කරන්න ඕනේ ඇති. ඔව්. ස්කන්ධ මවුල කරන්න තියෙන එකම එක සූත්‍රය මොකක්ද? මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතකොට මේක දාන්නේ කාටද? අන්න අර කොපර් වලට. ස්කන්ධය කීයද? එතකොට 99.95යි. මෞලික ස්කන්ධ කොපර් වල කීයද? වරහන් ඇතුලේ දීලා තියෙනවා. කීයද? 63.5යි. මේක ඒකක බලාපොරොත්තු වෙලා නැහැ ඔයගොල්ලෝ ආදේශ කරයි කියලා. ඔන්න මෞල ගාන එනවා. දැන් මෞල වලින් පරමාණු ගන්නෙ කොහොමද? මෞල ගාන ಗುಣ කරන්න අන්නර නියතෙන්. කොච්චරද මොකෙන්ද? ඇවගාඩ්‍රෝ නියතෙන්. එහෙනම් මේක ಗುಣ කරන්න 6.02 ගුණ කිරීම 10/23 වෙනි බලය. කොච්චරයි තියෙන්නේ? ඒ වුණාට ඕක මං හිතනවා ඒ අවුරුද්දේ ළමයි බය වෙලා ලියන්න නැතුව ඇති කියලා. මොකද මේ මෙන්න මේක තමයි ඒගොල්ලෝ වරද්ද ගන්න නැත්තේ. මෙතෙන්ට සමහරු 100 දාන්න ඇති. මේක වැදගත්. එතකොට ඔන්න ඕක බලලා තිනවා ලකුණු ඒ අවුරුද්දේ හම්බෙලා තියෙන ඔකට එකක්. එච්චර මහන්සිලා ලිව්වත් ලකුණු එකයි. එහෙම පොඩි අවුලක් තියෙනවා. උනන ලකුණු එකයි. ඒතර නැති වෙන්නේ ඉතින් ඒ පොඩි ලකුණනේ. ඒ නිසා ගැටලුවක් නැහැ. ඊළඟට 6. කොපර් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ 63.5 වෙනි භාගිකාගයන් ගැනීම. ඒකට හේතුව මොකක්ද අහනවා. මේක ඇත්තටම මේ හේතුව ඇවිල්ලා තියෙන්නේ 3 වෙනි පාඩමේ. ඒක කොහොමද දන්නවද? මේ ස්කන්ධ කියන්නේ නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි දෙකේ එකතුව නේද? නියුට්‍රෝන ගානක් කියන්නේ පූර්ණාංගයක් එකයි නේද?
ප්‍රෝටෝන කියන්නේ එකයි නේද? එතකොට මේ වගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එන්න ඕනේ. මේවා එකතු වෙලානේ හැදිලා තියෙන්නේ. පූර්ණ සංඛ්‍යා නේද? නියුට්‍රෝන භාග නැහැනේ. එතකොට ප්‍රශ්නයක් එනවා කොහොමද මෙහෙම ඉලක්කමක් ආවේ නියුට්‍රෝන භාගයට කැඩිලාද කියලා. නෑ එහෙම නෙමෙයි. ඒකේ මතකද සමස්ථානික කියලා જાතියක් තිබ්බා. අර ක්ලෝරින් 1735යි ක්ලෝරින් 1737යි ලෝකේ තියෙනවලු නේද? ඒ වගේ වෙලාවට මේක එකතු කරලා අර මධ්‍යයන්‍ය අගයක් ප්‍රතිශතය අනුව ලෝකේ පවතින ප්‍රතිශතය අනුව යම් අගයක් නේ ගන්න. ඒකට නිකම් මධ්‍යයන්‍ය නෙමෙයි කියන්නේ. ඒ නම ඕනේ නැහැ ඔයගොල්ලන්ට. ගණිතේ පැටලෙනවා බරිත මධ්‍යයන්‍ය කියලා එකක් තියෙන එක ඕනේ නැහැ. එහෙම මධ්‍යගයක් නේ ගන්න අපි. ඒ වගේ වෙලාවට තමයි මේකේ දශම ගණන් එන්නේ. මේවා එකතු වෙලා දෙකෙන් බෙදිලා. ඒ නිසා මේ වගේ දශම ගණන් තියෙන ඒවට කියන්නේ අපි ලෝකේ එක එක මුහුණු තියෙන අය. ඒවා එකතු කරලා හදපු පොදු වගයක්. ඒ නිසා කොපර් වලට එහෙනම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොනවද? එක එක මුහුණු තියෙන අයට කියන්නේ අපි මොනවා කියලාද? සමස්ථානික. එකම පරමාණු જાතියේ එක එක ප්‍රභේද සමස්ථානික පැවතීම තමයි මේකේ උත්තරේ. මේකත් පුරුල්ල හිතන්න ඕන එකක්. කලින් අවුරුදු වල එහෙම ප්‍රශ්නයක් හම්බුනේම නෑ. ඔකේ ප්‍රසාකච්ඡා කරද්දි මට හම්බෙලාම නෑ. ඔලෙවල් වල උන් අලුත් දෙයක්. සමස්ථානික පැවතීම මෙහෙම එකපාරක් ඇහුවාම එතනින් පස්සේ එන්න පුළුවන් ආයි. ඊළඟට රෝම ඉලක්කම් 7. විද්‍යුත් සන්නායකතාවයෙන් කොපර් දෙවෙනි වනේ රිදී වලට පමණි. ඉතින් මේ සන්නායකතාව කියන ලක්ෂණය උපයෝගී කරගනිමින් එක් ප්‍රයෝජනයක් විදුලි රැහැන් සෑදීම. ඒක තමයි ඉන්නේ. විදුලි රැහැන් සෑදීම ඊට අදාළ උත්තරයක්. ඒ කියන්නේ සන්නායකතාව ප්‍රයෝජනට ගන්න එකක් නේ. ඒක තමයි විදුලි රැහැන් සෑදීම, සන්නායක සෑදීම ඔයගෙව ගන්න පුළුවන් ලකුණයි. ඊළඟට 8 වෙනි එකේ හරි බරට ප්‍රතික්‍රියාවකුත් මහන්සිලා කියලා දීලා තියෙනවා. හැබැයි අපෙන් අහන්නේ මෙච්චරයි. මේ වායුමය ඵල නිසා ඇති වෙන පාරිසරික ගැටලුව. මේ සල්ෆර් ඩයොක්සයිඩ් නේ. සල්ෆත් එක්ක හම්බෙන අපි දන්නවා අම්ලය සල්ෆියුරික් අම්ලය. ඒ කියන්නේ පාරිසරික ගැටලුව තමයි මොනවද? අම්ල වැසි. අම්ල වැසි තමයි මේක ලොකුවට ප්‍රශ්න තිබ්බට ඒ වගේම තියෙනවා. හරි. එතකොට ඔන්න ඔක ඇතුලේ ලකුණු 10 තියෙනවා. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඒ කියන්නේ කැපිටල් A කියන්නේ කෙමිස්ට්‍රි කොටසනේ. එතනින් ලකුණු 10යි. කැපිටල් B වල තව 10ක් තියෙනවා. එතනින් තමයි ලකුණු 20 හැදෙන්නේ. B C දෙකක් තියෙනවා. මේකේ ලකුණු 10 හරි. අපි යන් එතකොට ඊට පස්සේ ෆිසික්ස් ප්‍රශ්නෙට නැත්නම් භෞතික විද්‍යාව ප්‍රශ්නෙට. භෞතික විද්‍යාව ප්‍රශ්නේ තියෙන්නේ වර්තනාංකයේ වගේව ගැන අහලා තියෙන්නේ. මේකේ තියෙනවා කෙලින්ම වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංකය ගණනය කරන්න. මේකේ මම පොඩ්ඩක් රූපෙත් අඳින්නම්. මොකද ඒක පාවිච්චි කරලා කියලා දෙන්න දේවල් තියෙනවා. මේකේ තියෙනවා මෙහෙම රූපය අඳින ගමන් මම පොඩ්ඩක් මතක් කරන්නම් දේවල්. මේකේ තියෙන්නේ ජලයයි වාතයයි. ජලය ගත්තාම වාතයත් එක්ක බලද්දි ගහනතර මාධ්‍යයක් කියලා කියන්නේ වාතයේ විරලතර මාධ්‍යයක් කියලා කියනවා. ඊට පස්සේ මේකේ රූපයක් දීලා තියෙනවා මෙහෙම අංශක 60ක කෝණයක් ඇඳලා පෙන්නලා තියෙනවා. ඒ මකුළුවෙක් ගිනන් තමයි ඒක ඇඳින්නේ. මකුළුවෙක් ඉන්නවා. එයාට මෙතන ලක්ෂයට A කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කෝණය මැනලා ඇඳලා තියෙනවා අංශක 60ක්. ඊළඟට පාර පැහැදිලි නැහැ. ලක්ෂයක් දීලා තියෙනවා මෙහෙන් කැපිටල් B කියලා. එතකොට මේකේ මෙහෙම සිද්ධියක් කියනවා. මකුළුවාගේ සිට මාළුවා වෙත පැමිණෙන කිරණවල පතන කෝණය අංශක 60යිලු වර්තන කෝණය 40යිලු. එහෙනම් විරල මාධ්‍යක ඉඳලා ගහන මාධ්‍යකට එද්දී කෙලින් පාර යන්නේ නැහැ. අභිලම්බේ දෙසට නැමෙනවා. ඒ අභිලම්බ දෙසට නැමෙන වර්තන කෝණය අංශක 30යිලු. ඔයගොල්ලෝ ඉගෙන ගන්නකොට හරියට ඉගෙන ගන්න ඕනේ මේ වර්තන කෝණෙම ඉන්නේ අභිලම්බෙත් එක්ක. මම මේකෙත් පුනරීක්ෂණ එකක් දාලා දිනවා ආලෝක වර්තනය. එතකොට පැහැදිලිව කියනවා අභිලම්බෙත් එක්ක තමයි කෝණම ඉන්නේ. එතකොට අංශක 30 එන්නේ මෙතනින්. අභිලම්බෙත් එක්ක. එතකොට අපෙන් අහන්නේ වර්තනාංකය. වර්තනාංකය කියන්නේ ස්නෙල්ගේ නියමය කියලා කියනවා. මොකක්ද? පතන කෝණයේ සයින් අගයට වර්තන කෝණයේ සයින් අගය. පතන කෝණයේ අංශක 60යි. එතකොට සයින් 60 බෙදන්න ඕනේ. මොකෙන්ද? සයින් 30න්. ඔක මොකක්ද? වර්තනාංකය.
වාතයේ ඉඳලා ජලයට යන්නේ වාතයට සාපේක්ෂව ජලයේ වර්තනාංකය. අපෙන් අහන්නේ ඒකනේ. එතකොට sin 60 කියන්නේ කීයද 0.8යි කියලා ගන්නලු. ඔයාලට sin පොත් බලන්න ඕනේ නැහැ. sin 40 කියන්නේ 0.6 කියලා ගන්නලු. දෙන්නම් පූර්ණ සංඛ්‍යා කරන්න ඕනේ. ලවයක් 10න් ගුණ කළා, හරයක් 10න් ගුණ කළා. 8 බෙදීම 6ක් එනවා. 8 බෙදීම 6 කියන්නේ 4 බෙදීම 3යි. 1.33. ඒකක නැත. වර්තනාංකයට ඒකක නැත. එතකොට මෙච්චර මහන්සිලා හදපු ගානට හම්බෙලා තියෙනවා ලකුණු කීයක්ද? 1යි. මම මේක දාගෙන නැහැ. ලකුණු 1යි හෝ 2යි. මම ඒක චුට්ටක් බලලායි කියන්නම්. අන්තිමට අපේ ලකුණු ගාන සම්පූර්ණ වෙනකොට අසම්පූර්ණ තේ මේකට තව ලකුණක් දාමු. රොමිලක්කම් 2. මකුළුවාගේ සහ මාළුවාගේ පිහිටීම් පිළිවෙලින් A සහ B ලෙස දක්වමින් කිරණයේ ගමන් මඟ දල කිරණ සටහනකින් දක්වන්න. හරිනේ දැක්වනේ. එතකොට මේකට ලකුණු දෙකක් දීලා තියෙනවා. මෙන්න බලාගන්න ලකුණු දීලා තියෙන එක. එකක් තමයි මෙන්න මේක. ඊළඟට මේ E හිස යොදන එකට කිරණයට ලකුණු 1යි. හරියට කිරණය ඇඳලා E හිස දාන එකට ලකුණු 1යි ලකුණු 2යි. ඊට පස්සේ මේක මකන්නම් රෝම ඉලක්කම් 3 නෑ 2 B නේ B 2 B වල A ලක්ෂය හරහා ජල පෘෂ්ඨයට ඇති අභිලම්බය මත මාළුවාට පෙනෙන මකුළුවාගේ ප්‍රතිබිම්බයේ පිහිටීම මාළුවාට පෙනෙන විදිහට මකුළුවාගේ ප්‍රතිබිම්බේ මාළුවාගේ ඇස තේරුම් ගන්නේ ආලෝක කිරණ කෙලින් පාරයාව කියලා. එතකොට මේක කඩේරකින් දික් කළාම තමයි එයාට අන්න අර මොකද මකුළුව පේන්නේ. ඔන්නෝම තමයි පේන්නේ. ඊට හරියට මුඩින් ඕක අඳිනවට ඔන්න ඔය පිහිටීම අඳිනවට ලකුණු එකක් තියෙනවා. ලකුණු 1යි. ලකුණු 3ක් කියලා සරහන්න ඒවා දික් කරනවට ඊට පස්සේ D ලකුණු කරන්න කියනනේ මෙන් D. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 මාළුවා C ලක්ෂ්‍ය දෙසට පිහිනා යයි නම් D ලක්ෂයට සාපේක්ෂව මකුළුවාගේ ප්‍රතිබිම්බේ මෙයා මෙහෙට පීනනවලු. එතකොට ඕක සූත්‍රات එක්ක හිතන්න ගියොත් එහෙනම් වැඩේ පැටලෙනවා. හිතන්නකෝ අපි වතුර යට ඉන්නවා. වතුරෙන් උඩ අත්තක් පේනවා. අපි වතුර යටින් පීනලා යද්දී අත්ත එහා මෙහා වෙයිද එහෙම්ම දීද? එහෙම තියනවා නේද? එහෙනම් ප්‍රතිබිම්බයේ වෙනසක් ඇති නොවේ. ප්‍රතිබිම්බයේ පිහිටීමේ වෙනසක් ඇති නොවේ. ඒක තමයි තරේ. එකත් ඒ ළමයින්ට අවුරුද්ද හිතා ගන්න අමාරු වෙන්නේ නැති මේ වගේ සරල එකක් තිබිලා තියෙන්නේ. ඊට පස්සේ කැපිටල් C. මෙතෙන්ට ආවනේ ලකුණු 3යි 5ක් ආවේ. ඔව් එහෙනම් මේ වර්තනාංකයට ලකුණු 1යි තියෙන්නේ. මේක ගයින්වට අර ඒකේ සැකයක් තිබ්බනේ. ඊට පස්සේ කැපිටල් C ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ තාපය සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට මේකේ තියෙනවා පිටත කළු ආලේපිත හරස්කඩ වර්ගඵල එකක් වන ජලයේ පිර වූ විවෘත ලෝහ බඳුනක්. හිරුවලේ නිරාවරණය වෙනසේ තබා ඇත. ඔහොම තියමුකෝ. ඔන්න බඳුනක් තියෙනවා. ලෝහ වලින් හැදලා තියෙන විවෘතයි. හරස්කඩ වර්ගඵලයේ පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි. නෑ වර්ග මීටර 1යිනේ. එයා මොකද කරන්නේ? ටික වෙලාවක් තියෙනවා. පැය 4 පිටත කළු ආලේප කරලා තියෙන්නේ. පැය 4කට පස්සේ ජල මට්ටම අඩු වෙනවා. සෙන්ටිමීටර 5කින් විතර පහළ එහා බහිනවා. එතකොට තාප සංක්‍රමණ ක්‍රම අහනවා. බඳුනේ සිට පිටත පෘෂ්ඨය කරා තාපය ළඟා වීම. අනේ බඳුනේ පිටත පෘෂ්ඨය කරා තාපය. ඒ කියන්නේ එළියේ ඉඳලා බඳුනේ පිටත පෘෂ්ඨයට තාපය ළඟා වෙන්නේ සූර්යයෙන් එන්නේ. ඒකට කියන්නේ මොකක්ද? විකිරණය. එකේ ඒ විකිරණය. ලකුණයි. දෙවෙනි එක මේ පෘෂ්ඨයේ ඉඳලා ඇතුළට මේ පිටත පෘෂ්ඨයේ ඉඳලා ජලයට තාපය එන්නේ අනිවාර්යෙන් අංශුමය මාධ්‍යයක්. එහෙනම් සන්නයනය. ලකුණයි. ඊළඟට රෝම ඉලක්කම් 2. බඳුන තුල පිහිටි ජල මට්ටම පහළ බැසීමට හේතුව තමයි මේකෙන් ජලය වාෂ්ප වෙනව නේද? වාෂ්පීකරණයද බව නේද?
තාපාංකයට වඩා අඩු උෂ්ණත්වකදී මේ වතුර වාෂ්ප වී යන එකට කියන්නේ වාෂ්පීභවනය. වාෂ්පීභවනය ලකුණයි. ඊළඟට රෝම ඉලක්කම් 3. බඳුනේ පිටත පෘෂ්ඨයේ සුදු ආලෝකිත වූයේ නම් පැය 4 අවසානයේ බඳුනේ ජල මට්ටම පහළ බැසීම මොකද්ද වෙන්නේ අහනවා. මෙහෙමනේ සිද්ධිය. මෙයාගෙන් තාප වෙනවා විකිරණය. විකිරණයෙන් තාපෙද්දී කළු පාට ආලේප කරලා තියෙන්නේ. එතකොට කළු පෘෂ්ඨවල කළු රළු පෘෂ්ඨවල විකිරණයෙන් තාපේ උරා ගන්න ගතිය වැඩි. තාපේ උරා ගන්න ගතිය වැඩි වෙන්න ගොඩාක් ඉක්මනට වතුර වාෂ්ප වෙනවා. එතකොට මේකේ සුදු පෘෂ්ඨයක් තිබ්බොත් එහෙම තාපේ අවශෝෂණය කරන ගතිය මොකද වෙන්නේ? අඩුයි. ඒ නිසා සෙන්ටිමීටර 5ක් මේ වතුර අර පැය 4ක් තිබ්බහම මෙච්චර වතුර අඩු වෙන්න විදිහක් නැහැ. එහෙනම් සාපේක්ෂව කෙසේ වෙනස් වේද? ජල මට්ටම පහත බැසීම අඩු වගයක් ගනි. සෙන්ටිමීටර 5ට වඩා අඩු වගයක් ගනි. ඒතර පළවෙනි උත්තරේ ජලය පහළ බැසීම සෙන්ටිමීටර 5ට වඩා අඩු වගයක් ගනි. යොකට ලකුණයි රෝම ඉලක්කම් 2. ඒකෙම ඒකට හේතුව අහනවා. පිළිතුරට හේතුව තමයි කළු පෘෂ්ඨයට සාපේක්ෂව සුදු පෘෂ්ඨය මගින් තාපය අවශෝෂණය කරන ප්‍රමාණය අඩුවීම. ඒක තමයි උත්තරේ වෙන්නේ. ඒකට ලකුණ. ඔන්න ලකුණු 5යි. ඔය විදිහට භෞතික විද්‍යා ප්‍රශ්නය අවසන් වෙනවා. මේක බැලුවාමත් සාමාන්‍යයෙන් මේ නුහුරු ගතියක් මේක ලියන කට්ටියට තියෙන්න ඇති බයි අවුරුද්දේ. ටිකක් ප්‍රශ්න අහලා තියෙන විදිහ ටිකක් වෙනස්. ඒ වුණාට එහෙම ගොඩාක්ම අමාරුයි කියන්න බෑ. හැබැයි මේ අවුරුද්දේ ළමයි විද්‍යාව පේපර් එක අමාරුයි කිව්වා. හරි. අපි එතකොට ඊළඟ කොටසින්